සුබ දවසක් හැමෝටම. අපි දැන් මේ වෙලාවේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වෘෂභ ලග්න හිමියන්ට 2026 අවුරුද්ද කොහොමද කියලා. එතකොට වෘෂභ ලග්න හිමියන්ගේ 2026 ජනවාරි 1 වෙනිදා ග්‍රහ තත්ත්වය බැලුවාම සඳු ලග්නේ යුරේනස් වක්‍රව ලග්නේ ගුරු දෙවැන්නේ තුන්වැන්නේ නැහැ කේතු හතරවැන්නේ පස්වැන්නේ නැහැ හයවැන්නේ නැහැ හත්වැන්නේ නැහැ අටවැන්නේ බුධ සිකුරු රවි කුජ නවවැන්නේ නැහැ දහවැන්නේ රාහු 11 වෙන්නේ ශනි නෙප්චූන් 12 වෙන්නේ නැහැ. එතකොට මේක තමයි ජනවාරි 1 වෙනිදා තත්ත්වය. අ, එතකොට මේ ප්‍රධාන ග්‍රහය විදිහට ගත්තාම ගුරු දෙවැන්නේ වසර ආරම්භයේ ගමන් කරන්නේ ගුරු තුන්වැන්නට ගමන් කරනවා 2026 ජූනි මාසේ 2 වෙනිදා. ශනසුරු මුළු වසර පුරාම 11 වෙනිදා ගමන් කරන්නේ. රාහු 2026 නොවැම්බර් මාසයේ අවසානයේ රාහු 10 වෙනිදා 9 වෙනිදාට කේතු 4 වෙනිදා 3 වෙනිදාට ගමන් කරනවා. එතකොට මේ අනුව තමයි ග්‍රහ තත්ත්වය බලන්න වෙන්නේ අපිට. එතකොට වෘෂභ ලග්න හිමියන්ගේ සාමාන්‍යයෙන් පොදු තත්ත්වය ගැන කතා කරාම වෘෂභ ලග්න හිමිය කියන්නේ සාමාන්‍ය දෙයක් හිතුවොත් ඒ හිතුව දේ කොහොම හරි Tamanට ටාගට් එකක් අතට ගත්තොත් මේ මම මේ දේ අවසන් කරනවා කියලා හිතාගත්තොත් ඒ දේ කොහොම හරි අවසන් කරන්න සිතුවිලි ඒක කොහොම හරි අවසන් කරන්න කටයුතු කරන පුද්ගලයා තමයි සාමාන්‍ය පොදුවේ ගත්තාම වෘෂභ ලග්න හිමියෝ ස්ථීර අදහස් තියෙන ස්ථීර ඉලක්කවලට මොන බාධකාවක් ගමන් කරන්න පුළුවන් කියලා තියෙනවා. මේ වෘෂභ ලග්න හිමියෝ සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම ගොඩක් ලොකු නිවසක්. තේජාන්විත නිවසක්. තමන්ගේ බලය පෙන්වන්න පුළුවන් තේජාන්විත බව පෙන්වන්න පුළුවන් නිවසක්. පියාගන්න ලොකු අ, හොඳ සැප පහසු සම්පන්න නිවසක් පියාගන්න ඒගොල්ලෝ ගොඩක් කැමතියි. ඒ වගේම තමයි වෘත්ති ජීවිතයේදී හැමෝත් එක්කම මිත්‍රශීලී වෙන්න පුළුවන් හොඳ හැකියාවක් තියෙන වෘෂභ ලග්න හිමියන්ට. ඒ කියන්නේ කොතන ගියත් කාත් එක්ක වුණත් අර ඒගොල්ලන්ට පුළුවන් හුඟක් එකට වැඩ කරන පුද්ගලයොත් එක්ක හිතවත් හැමෝත් එක්කම හිතවත් වෙලා සමාජශීලී ප්‍රතිරූපේ තියාගෙන වැඩ කරන්න. ඒක තමයි සාමාන්‍යයෙන් වෘෂභ ලග්න හිමියන්ගේ පොදු තත්ත්වයේ ගැන අපි කතා කරොත් තව විශේෂයක් තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් වෘෂභ ලග්න හිමියන් තමන්ගේ සහෝදර සහෝදරියන්ට මාතෘ අම්මා තාත්තා වගේ හිතලා සලකනවා හැම වෙලාවෙම පවුලේ වැඩිහිටි පුද්ගලයා වෘෂභ ලග්නයේ කෙනෙක් වොත්, ඒ කියන්නේ පවුලේ වැඩිමලා වෘෂභ ලග්නයේ වොත් අනිවාර්යෙන්ම තමන්ට බාල සහෝදර සහෝදරියන්ගේ සියලු දේම බර කරට ගන්න පුද්ගලයා තමයි වෘෂභ ලග්න හිමිය කියලා කියන්නේ. පවුලක ගත්තොත් සාමාන්‍යයෙන් වෘෂභ ලග්න හිමියා බිරිඳ හෝ ස්වාමියා වුණොත් ඒ පුද්ගලයා තමන්ගේ පවුලේ බර කරට අරගෙන ඒක කොහොම හරි ඒ බර ඇදගෙන යන චරිත තමයි වෘෂභ ලග්න හිමියා කියලා කියන්නේ. එතකොට වෘෂභ ලග්න හිමියන්ගේ වසර ආරම්භය ගත්තාම දැඩි අදිෂ්ඨානයක්. කොහොම හරි තමන්ගේ ඉලක්ක වලට මේ ගමන් කරන්න ඕනේ කියලා හිතන සිතුවිලි පහළ වෙන වර්ෂයක් වර්ෂ ආරම්භය. එතකොට වෘත්ති ජීවිතය ගත්තාම 2025 වර්ෂය. ඇත්තටම ගත්තාම වෘෂභ ලග්න හිමියන්ට 2025 වර්ෂය 2024 වර්ෂයට සාපේක්ෂව ඉතාමත් හොඳ වර්ෂයක්. ඒ 25 වර්ෂයේ වගේම 26 වර්ෂයක් තමන්ගේ වෘත්ති ජීවිතයේ තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉහළ යන වෘත්ති ජීවිතයේ තත්ත්වය ඉතාමත් ක්‍රමක්‍රමයෙන් ඉහළ යන වර්ෂයක් තමයි 2026 වර්ෂය කියලා කියන්නේ. ඒ වගේම ධනෙ ඇති කරගන්න පුළුවන් නව මාර්ග. ඒ කියන්නේ වෘත්තියෙන් සහ ව්‍යාපාර වලින් ධනෙ ඇති කරගන්න පුළුවන් නව මාර්ග පහළ වෙන ඒවා පහළ කරගන්න පුළුවන් වසරක් තමයි 2026 අවුරුද්ද. එතකොට ඇත්තටම ගත්තාම 2024 23 කියන වර්ෂවල 24 වර්ෂයේ විශේෂයෙන්ම වෘෂභ ලග්න හිමියන්ට රැකියාවෙන් දැඩි මානසික පීඩා තිබුණා. විශාල ඒ කියන්නේ තමන් රැකියා කරන ස්ථානයේ වැඩි බරක් තමන්ට අදින්න වුණා හැම වෙලාවෙම. හැබැයි මේ தত্ত্বය 2025 මැද ඉඳන්ම දැන් ක්‍රමක්‍රමයෙන් මේ தত্ত্বය අඩු වෙලා ඒ තමන් අමාරු කාලේ වෘත්ති ජීවිතයේ වැඩිපුර මහන්සි වෙන්න වෙච්ච කාලේ ඒ ඵල යහපත් විදිහට ඒ දේවල් දැකලා ඒ මහන්සි වුණා නම් ඒවැ යහපත් විපාක යහපත් ඵල ලබා ගන්න පුළුවන් කාලයක් තමයි දැන් 2026 අවුරුද්ද කියලා කියන්නේ. 2026 අවුරුද්දත් 2027 අවුරුද්දත් දෙකම. එතකොට වෘෂභ ලග්න හිමියන් විවාහය සම්බන්ධව කතා කරොත් අපි වෘෂභ ලග්න හිමියන්ගේ විවාහය දැනට විවාහ වෙලා නැත්තම් වෘෂභ ලග්න හිමියන්ට ඒ විවාහ බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් හදිසි විවාහයක්
2026 පෙබරවාරි 23 වෙනිදා ඉඳන් 2026 අප්‍රේල් 3 වෙනිදා අතර කාලේ ඇති වෙන්න පුළුවන් ලොකු හැකියාවක් තියෙනවා. විවාහයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි හදිසි විවාහයක්. අ වගේම දැනට විවාහ වෙලා නම් ඉන්නේ. විවාහ වෙලා නම් ඉන්නේ. අ ඒ වෘෂභ ලග්න හිමියන්ට විවාහයට තියෙන බාධා, තමන්ගේ විවාහ ජීවිතය තුළ තියෙන බාධා කරදර 2026 ජූනි මාස 2 වෙනිදා පස්සේ ඒ බාධා කරදර වලින් නිදහස් වෙන්න පුළුවන්. අ ඒක තමයි කියන්න තියෙන්නේ. එතකොට වෘෂභ ලග්න හිමියන්ගේ මවට තරමක් එච්චර හොඳ නෑ මේ අවුරුද්ද. මව ලෙඩ වෙන්න පුළුවන් කාලයක්. ඒ හින්දා මවගේ සෞඛ්‍ය සම්පත්තිය පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ. ඊට අමතරව දරුවන්ගේ තත්ත්වය ඉහළ යන හැබැයි දරුවන්ගේ විවාහ ජීවිතවල යම් ගැටලු අතුරෙන් ඒවට දරුවන්ගේ වෘත්ති ජීවිතයේ තත්ත්වය ඉහළ යන වසරක්. ඊළඟට වැදගත්ම කාරණාව තමයි වෘෂභ ලග්න හිමියන්ට 2026 අවුරුද්දේ මේ සුබ කාරණාත් එක්කම වසර ආරම්භයෙන් දවස් 20 ජනවාරි 16 වෙනකම්ම ජනවාරි 1 වෙනිදා ඉඳන් ජනවාරි 16 වෙනකම් තමන්ගේ හදිසි අනතුරු සෞඛ්‍ය පිරිහීම් වලට අදාළ කාරණා වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ. හදිසි අනතුරු වලට ලක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම වෘෂභ ලග්න හිමියෝ තමන්ගේ ආයුෂය ආරක්ෂා කරගන්න ලෑස්ති වෙන්න ඕනේ. ඒ කියන්නේ වෘෂභ ලග්න හිමියෝ කරන යහපත් ක්‍රියා අනුව තමන්ගේ ආයුෂය ආරක්ෂා වෙන්නත් පුළුවන් ආයුෂය වර්ධනය වෙන්නත් පුළුවන්. ආයුෂයට විශේෂයෙන් බාධක දශාවක් ගුරුගේ දශාව වගේ ගත කරනවා නම් විශේෂයෙන් හදිසි අනතුරු සහ සෞඛ්‍ය පිරිහීම් වලට අදාළ කාරණා වසරේ මුල් මාසයේ විතර කාය එළඹෙන්න පුළුවන්. ඊට පස්සේ කොහොමත් වසර පුරාම තමන්ගේ සෞඛ්‍ය පිළිබඳව වැඩි සැලකිල්ලක් දක්වන්න ඕන වෘෂභ ලග්න හිමියන්. ඒක තමයි ඒගොල්ලන්ට තියෙන බාධාවක් විදිහට ප්‍රධාන බාධාවක් විදිහට දකින්නේ. ඊළඟට මිතුරන්ගෙන් හොඳ මිතුරු සම්බන්ධතා නිසා වැඩි ලාභ ලැබෙන කාලයක්. ඒ වගේම තමයි වෘත්ති ජීවිතයේ අසීමිත බලයක් වෘෂභ ලග්න හිමියන් පාවිච්චි කරන මේ අවුරුද්ද පුරා. ඒ කියන්නේ මේ අවුරුද්දේ අවසානයේ දක්වාම හැබැයි මතක තියාගන්න ඕන කාරණේ තමයි මේ ලැබෙන අසීමිත බලය. Tamanට අර වෙනදා ලැබිච්ච නැති බලය තත්ත්වයේ ගෞරවය කියන එක හදිසියෙන් ලැබෙන තත්ත්වයේ ගෞරවය කියන එක මේ අවුරුද්ද අවසානයේ වෙනකම්ම තිබ්බට ඉන් පස්සේ ඒක නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ වෘත්ති ජීවිතයේ මේ ලැබෙන ඔබට අසීමිත බලය වැඩ කරන තැන ඔබට පහළින් ඉන්න පුද්ගලයන්ව පාලනය කරන්න ඒගොල්ලන්ගේ සහයෝගය නිරන්තරයෙන් හම්බ වෙනවා කියලා ඔබට පේනවා. ඔබ ඒ தත්ත්වයෙන් උදුම් වෙලා උද්දාමයටපත් වෙලා සමංග සීමාව ඉක්මවා ගියොත් ඒකේ විපාක මේ අවුරුද්දේ අවසානයේ 2037 අවුරුද්දේ මුල ඉඳන් ඔබට දකින්න පුළුවන් මේ වෘත්ති ජීවිතයේ ප්‍රශ්න. ඒක නිසා ඒ හදිසියේ ලැබෙන බලය හදිසියේ ලැබෙන උසස් සීමාදිය ගැන බොහොම සැලකිල්ලෙන් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ කාලයක් තමයි වෘෂභ ලග්න හිමියන් ගත කරන්නේ. ඔබ ඒ ලැබෙන බලය පාවිච්චි කරාට කමක් නැහැ. ඒ ලැබෙන තත්ත්වයේ ගෞරවයේ උද්දාමයට පත් වුණාට කමක් නැහැ. හැබැයි ඒක වසරක් වගේ කාලයක් තමයි තියෙන්නේ. ඒක බොහොම ප්‍රවේශමෙන් පාවිච්චි කරන්න ඕනේ. මේ ටික තමයි වෘෂභ ලග්න හිමියන්ට 2026 අවුරුද්ද ගැන කියන්න තියෙන්නේ. ඉතින් අපි ඔබට සුබ පතනවා. ඔබගේ සියලු බාධා කරදර අත්පාත්තාගෙන වෘෂභ ලග්න හිමියන්ට යහපත් අවුරුද්දක් වෙන්න කියලා 2026 අවුරුද්ද